අද අපි බලමු cloud.net එකට ලොග් වෙලා paid viewer එකක් ගන්න කොහොමද කියලා. මුලින්ම web browser එකක් open කරගන්න. ඊට පස්සේ ඔයාගේ account එක තෝරගෙන අපේ site එකට යන්න. ඊට පස්සේ මෙතනින් sign up now දෙන්න. එතනින් මෙතන account එක නැත්තම් create one කියන එකට දීලා මෙතනින් ඔයාලා Gmail එක select කරන්නත් පුළුවන්. ඒක ලේසියි. එතකොට මේ ටික fill වෙනවා. මම මේ විදිහට මගේ Gmail එක තෝරගන්නවා. ඊට පස්සේ scroll කරලා මෙතනින් continue දෙන්න. මෙතනත් continue කරන්න. හරි ඊටකොට මෙතනින් නම එහෙම මේ සජෙස්ට් වෙලා ඔටෝම ෆිල් වෙනවා. මෙතනින් last name එකක් දෙන්න කැමති එකක්. මෙතනට password එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඇත්ත details දෙන්න. මොකද මේ බොරු details දාලා නිකන් fake account වගේ හදන්න එපා. එතකොට account එක ban වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ ඇත්ත details ම දාන්න. මම මෙතනට මගේ phone number එක දාගන්නවා. මෙතනට ඔයාලගේ Discord username එක දාන්න. මම username එක දාගන්නවා. මෙතනට ඔයාගේ Telegram ඉන්නවනම් Telegram username එක දාන්න. Discord account එකක් නැත්නම් Discord account එකක් අනිවාර්යෙන් හදාගන්න. අපි ඉස්සරහට community එකක් හදන්න ඉන්නවා Discord එකේ. ඒකට ඒකට දැන් account එකක් හදලා තියාගන්නවා නම් ලේසි. ඒ හින්දා Discord account එකකුත් හදලා තියාගන්න. ඊට පස්සේ මෙතනින් complete registration කියන එක දෙන්න. හරි ඒ විදිහට ඊට පස්සේ log වෙනවා. ඊට පස්සේ dashboard එකේ ඔයාලගේ VPN එකක් buy කරාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ තියෙන package එක. ඒ details ටික මෙතනට වැටෙනවා. අපි බලමු free trial එකක් අරගෙන මෙතන 3GB free trial එකක් ගන්න පුළුවන් ඔයාලට. මෙතන තියෙනවා test plan කියලා. එතනින් free trial එක ගන්න. මෙතනින් package දීලා තියෙනවා dialog එකටයි SLT 490 package එකටයි fiber Netflix එකටයි Airtel TikTok එකට දීලා තියෙනවා. ඔයාලා use කරන package එකේ test එකක් මෙතනින් ගන්න නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් contact us ගිහිල්ලා අපේ contact වලින් කැමති එකක් contact කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන support ticket කියලා තියෙනවා. එතනින් ටිකට් එකක් අරන් ඔයාලට මොකක් හරි මෙතනින් රීසන් එකක් දාලා මැසේජ් එකක් දාන්න ටෙස්ට් එකක් දෙන්න කියලා. මේ විදිහට දාලා submit ticket කියලා එකක් දෙන්න. එතකොට ඔයාලගේ මෙහෙම ටිකට් එකක් ඕපන් වෙනවා. එතකොට ඇඩ්මින් කෙනෙක් මෙහින් මැසේජ් එකක් දාලා ඔයාලට සම්බන්ධ කරගන්න ඕන විදියක් හරි ටෙස්ට් එකක් හරි දෙනවා. මම මෙතනින් ඔයාලට පෙන්වන්න ඕන හින්දා ෆ්‍රී ට්‍රයල් එකක් ගන්නවා. මෙතන ටිකට් එකක් ක්‍රියේට් කරලා තිනවා. response all කියන්නේ මේ අපේ ඇඩ්මින් කෙනෙක් ඉක්මනට රිප්ලයි එකක් දෙයි කියලා කියන්නේ. මෙතනින් ඊට පස්සේ මම පෙන්වන්නම් ඔයාලට ෆ්‍රී එකක් අරගෙන ෆ්‍රී නෙමෙයි ට්‍රයල් එකක්. මෙතනින් ටෙස්ට් ප්ලෑන් කියන එක ගිහිල්ලා මම මේක තෝරගන්නවා. ඊට පස්සේ ඇක්ටිවේට් now දෙනවා. එතකොට මෙතන my VPNs වලට ඔටෝ මේක වැටෙනවා. මෙතන තියෙන කෝඩ් එක මේක කොපි කරලා net mod එකට දාලා
ස්ටාර්ට් කරන්න තියෙන්නේ මෙතන මේ net mode එකට දාගන්න දන්නේ නැත්නම් මෙතන තියෙනවා tutorial and apps කියලා. ඒකෙන් ගිහිල්ලා ටියුටෝරියල් ටික බලන්න පුළුවන්. මෙතන ගයිඩ් වීඩියෝ ලයින් ටිකක් දාලා තියෙනවා. net mode එක මොබයිල් එකෙන් match එකට දාන විදිය, PC ඒ ටික අර ෆයිල් එක දාන විදිය, කෝඩ් එක දාන විදිය කියලා මේ ටියුටෝරියල් වීඩියෝ ටිකක් දීලා තියෙනවා. මෙතනින් ඕනනම් ඇප් ටිකක් ගන්න පුළුවන්. ඒ ටිකක් දාලා තියෙනවා. මෙතනින් my VPN වලට තමයි ඇඩ් වෙන්නේ. ඔයා ගන්න VPN ටික ඩෑෂ්බෝඩ් එකෙත් බලා ගන්න පුළුවන්. ඇක්ටිව් වෙලා තියෙනවද ඒ ටික එතනින් පෙන්වන්නනවා. ඊට පස්සේ data usage එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම my VPN වලත් ඔයාගේ data usage එක බලා ගන්න පුළුවන්. අපි බලමු VPN එකක් buy කරලා මෙතනින් මම තෝරගන්නවා sim plan එකට එයාට YouTube package එක තෝරගන්නවා. මෙතනින් auto කියලා දාලා තියෙනවා පේනවා ඇති. auto කියන්නේ ඔයාලා package එකේ payment එක කරලා මෙතනින් buy now දීලා payment එක කරාම admin කෙනෙක් approve කරන්න ඕනේ නැහැ. auto ම ඔයාලගේ මේ my VPNs කියන එකට config එක auto වෙනවා. මේ manual කියන එක admin කෙනෙක් approve කරන්න ඕනේ. මේ admin කෙනෙක් manual හදලා තමයි මේ ටික දාන්නේ. මේකත් auto මේ මෙතන ගොඩක් package auto වෙන්නේ කියන්නේ ඔයාලට ඉන්න මම පෙන්නන්නම්. මේ විදිහට buy කරලා මෙතන display name එකක් දෙන්න ඔයාලට මම එතනටත් නමක් දාන්නම්. ඊට පස්සේ මෙතනින් unlimited විතරයි අපේ දැනට තියෙන්නේ. ඒක select කරගන්න. unlimited කියන එක දීලා payment details වලට යන්න. ඊට පස්සේ මෙතන bank details ටික තියෙනවා. bank details බලලා ඒකට payment එක කරලා upload slip කියන එකට ගිහිල්ලා මේක click කරලා ඔයාගේ payment slip එක දාන්න. මම slip එකක් add කරන්නම් මෙතනට. මේ විදිහට payment slip එක දාන්න. ඊට පස්සේ submit order කියන එක දෙන්න. හරි විදිහට submit වුණා. මේක අර auto config එකක් නිසා මෙතන ඔටෝම ඔයාලට config එක දෙනවා payment එක කරගුවා. payment එක submit කරනකම් ඒ කියන්නේ මේ බොරු payment කරන්න බෑ. අපි account එක ban කරනවා. ඔයා බොරු payment එකක් දැම්මොත් ඔයා payment එක කරලා admin කෙනෙක් approve කරනකම් ඉන්න ඕනේ නැති වෙන්න තමයි මෙහෙම හදලා තියෙන්නේ. එතකොට my VPN වලට ගියාම ඔයාගේ config එක වෙනවා මෙතන. ඉතින් මම හදාගත්ත එක දැන් හදාපු අර YouTube package එකට මේ විදිහට copy කරලා net mode එකට add කරන්න තියෙන්නේ. tutorial එක බලලා add කරගන්න එක. dashboard එකෙත් පෙන්නනවා. මේ තින්නේ expire date එකයි GB data usage එකයි dashboard එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන invoice එක කියන්නේ අර ඔයාගේ payment එක මෙතනින් පෙන්නනවා. ඔයාගේ payment එක reject වුණා නම් කොහොමද? මෙතන reject වුණා නම් reject කියලා වැටෙනවා. මේක නම් file එක මෙතන ඔයාලට notification එකක් වැටෙනවා. ඔයාගේ VPN එක ආවනම් reject වුණා නම් එහෙම අපේ ඕනිම දෙයක් මෙතනින් notification වලින් බලන්න ඔයාලට detail වැටෙනවා එතන මොකක්ද වෙන්නේ කියලා. invoices කියන්නේ අර ගත්ත ටිකේ ඒ payment details අනම් මනම් බලන එක. එතනින් ඔයාලට payment details එක PDF එකක් විදිහට අරගෙන ඔයාලට මම payment එක කරා payment එකේ අවුලක් තියෙනවා එහෙනම් මොන හරි කියලා අපිට අර contact වලින් මේ විදිහට contact කරගන්න පුළුවන්. මේක දාලා contact කරගන්න. support ticket එකකින් වෙන්නේ නම් live අපිව සම්බන්ධ කරගන්න පුළුවන් මේ website එකෙන්. live chat කියන්නේත් එහෙම එකක්. ඔයාලට අපේ admin team එකෙන් කැමති කෙනෙක්ව තෝරලා live සම්බන්ධ කරන්න පුළුවන්. මෙතනින් මම admin කෙනෙක්ව තෝරලා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි payment ගැටලුවක් තියෙනවා නම් හරි මෙතනින් message එකක් දාන්න පුළුවන්. මෙතන තියෙන අපේ contact කරගන්න WhatsApp, Telegram, Discord ඒවා ටික. එහෙම හරි ඔයාලට contact කරගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම්.
ඊට පස්සේ වගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් එච්චර තමා තියෙන්නේ. මොනම හරි ප්‍රශ්නයක් වුණොත් මෙතනින් අපේ කන්ටැක්ට් අස් කියන එකට ගිහිල්ලා මෙතනින් අපිව සම්බන්ධ කරගන්න. තව දෙයක් තමයි මෙතන my config කියලා තියෙනවා. එතනට වැටෙන්නේ අර manual config එක. කියන්නේ අර manual admin කෙනෙක් approve කරලා admin කෙනෙක් හදලා දෙන VPN වැටෙන්නේ මේ my configs කියන එකට. Mobitel 202 router zoom 235 වගේ පැකේජ් වැටෙන්නේ මෙතනට. කියන්නේ my VPNs වලට වැටෙන්නේ අර auto generate වෙලා එන VPN ටික මෙතනින් copy කරලා ගන්න පුළුවන්. my configs වලට වැටෙන්නේ අර SSH එක Mobitel එකට හම්බෙන ඒ ෆයිල් එක හම්බෙනවා මෙතනට. ආය manual හදන codes හම්බෙනවා. ඒ කියන්නේ manual test එකක් හදලා දැම්මත් ඒකත් එන්නේ මෙතන my configs වලට. තව දෙයක් තමයි ඔයාලගේ VPN එක මෙතනින් දවස් 29 හරි 30 days ඉවරනාට පස්සේ renew කරන්න පුළුවන්. ඒකත් මෙතනින්ම කරන්න පුළුවන්. මේ විදිහට renew කියන එකට ගියාම මෙතනින් ඔයාගේ payment එක දාලා pending renewal order already exit කියන්නේ මගේ order එක දැනටමත් ගිහිල්ලා තින්නේ. මගේ connection error එකක් ඉන්න මෙතන error එකක් ඇවිල්ලා තින්නේ. මගේ renew එක දැනටමත් ගිහිල්ලා තින්නේ. ඊට පස්සේ ඉතින් එයාලා එතනින් accept කරනවා. මෙතන my invoice වලට ගියාම පෙන්නයි. මෙතන තියෙනවා pending කියලා. එතනින් ඔයාගේ renew එක ආපහු accept කරාම මෙතන page කියලා වැටෙනවා. ඔයාගේ payment එක valid නැත්නම් account එක ban වෙන්න පුළුවන් බොරු payment එකක් දාලා තිබ්බොත්. අපි බලමු order එක මම approve කරා. අපි බලමු මෙතනින් page කියලා වැටෙයිද කියලා. මෙතන මේ විදිහට page කියලා වැටෙනවා. ඔයාගේ renew එකත් මේ විදිහට වැටෙනවා. ඔයාට invoice එකක් ගන්න පුළුවන් මෙතනින් PDF එකක් විදියට. මේ විදිහට. ඒක පෙන්නලා ඔයාගේ අවුලක් මොකක් හරි තියෙනවා නම් මෙතනිමුත් අපේ PDF එක අරගෙන support එකක් ගන්න පුළුවන්. admin ticket එකක් දාලා හරි live chat එකකින් හරි. අපි බලමු ඇත්තටම renew වෙලාද කියලා. ඔව් ඔයාලට පේන ඇති මෙතන දවස් 29ක දැන් දවස් 59ක් කියලා 30 days add වෙලා. ඉතින් මේ විදිහට තමයි page config එකක් ගන්නෙ. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙතනින් live chat එකක් දාලා හරි contact us වලට ගිහිල්ලා අපේ Telegram WhatsApp ඕනි එක්කන මැසේජ් එකක් දාන්න.